ආයුබෝවන් පුංචි ළමයෝ. හැමෝටම පේන්න hina වෙලා හිටියට රැට තනියම කොට්ටෙට මූණ තියාගෙන අඬන දවස් ඔයාටත් තියෙනවා නේද? ඔයා පණ වගේ ආදරය කරපු කෙනා ඔයාව මග හරිනකොට වෙනස් වෙනකොට පපුව ඇතුලේ දරා ගන්න බැරි පිච්චෙන වේදනාවක් දැනෙනව නේද? ඔයා ෆෝන් එක දිහා බලාගෙන කෝල් එකක් මැසේජ් එකක් එයි කියලා තාමත් බලාගෙන ඉන්නවා. ඒත් දවසින් දවස එයා ඔයාගෙන් ඈත් වෙනවා. ඩ්‍රීම්වර්ස් වෙතින් ඔබව ආදරයෙන් පිළිගන්නවා. මම දන්නවා ඔයා මේ වීඩියෝ එකට ආවේ ලොකු වේදනාවකින් කියලා. ඒත් විශ්වාස කරන්න, ඔයා මේක ක්ලික් කරේ අහම්බෙකින් නොවේ. මේක විශ්වේසින් ඔයාගේ කඳුළු වලට දුන්නු පිළිතුරක්. අද අපි ඔයාගේ ඒ වේදනාව සදහටම නැති කරලා ඔයාගෙන් ඈත් වෙන්න හදන, නැත්නම් ඈත් වුණු ඒ කෙනාව නැවතත් ඔයාගේ ළඟටම ගෙන්වන අතිශය බලගතු විශ්වීය භාවනාවක් කරන්න යන්නේ. දැන් ඔයා ඉන්න තැනම හරිම සුව පහසු විදියට හාන්සි වෙන්න, නැත්නම් ඉඳගන්න. ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියන්න. ඔයාගේ දැස් ඉතාමත් සෙමින් පියාගන්න. මේ මොහොතේ ඔයා සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. දැන් ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් ඒ හුස්ම පිට කරන්න. තවත් ගැඹුරු හුස්මක් ගන්න. පිට කරන්න. ඔයාගේ මුළු ඇඟම දැන් හරිම සැහැල්ලුයි. ඔයා දන්නවද එයා ඔයාගෙන් ඈත් වෙන්නේ ඇයි කියලා? ඔයා අනේ එයා මට කතා කරන්නේ නෑනේ, මට එයාව අහිමි වෙයිද කියලා බයෙන් දුකින් ඉන්න හැම තත්පරේම ඔයා විශ්වයට යවන්නේ ලොකු ඍණාත්මක තරංගයක්. ආකර්ෂණ නීතියට අනුව ඔයා යම් දෙයක් පස්සේ අඬ හඹාගෙන යනකොට ඒ දේ ඔයාගෙන් තවත් ඈතට යනවා. ඒත් අද ඉඳන් අපි ඒක වෙනස් කරනවා. මේ භාවනාවෙන් අපි ඔයාගේ යටිසිතට සම්පූර්ණයෙන්ම අලුත් කරනවා. තව ටිකකින් ඔයාගේ හදවතේ තියෙන ආදරයේ තරංගය මානසිකව කෙලින්ම එයාගේ හදවතට අපි යවනවා. ඒකට කිසිම දුරක් බාධාවක් නැහැ. දැන් ඔයාගේ මුළු අවධානයම ඔයාගේ හුස්ම රටාවට ගේන්න. හුස්ම ඉහළ යනවා, පහළ යනවා. ඔයාගේ කකුල් දෙක දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙලා. ඔයාගේ අත් දෙක සම්පූර්ණයෙන්ම සැහැල්ලුයි. ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම මේ හුස්මත් එක්කම වාතයට මුදා හරින්න. දැන් පියාගත් දෑසින් යුතුව මවා ගන්න. ඔයා ඉතාමත් ලස්සන නිහඬ වෙරළක හරි ඔයා කැමතිම නිදහස් තැනක හරි ඉන්නවා. ඉර බැහැගෙන යන හරිම සංසුන් හැන්දෑවක්. ඔයාගේ ඉස්සරහින් කෙනෙක් ඔයා දිහාට ඇවිදගෙන එනවා. ඔව්, ඒවා පණ වගේ ආදරය කරන කෙනා. දැන් එයා ඔයාගේ ළඟටම ඇවිත් ඔයාගේ ඇස් දිහා කෙලින්ම බලනවා, මනසින් දකින්න. එයාගේ ඇස්වල තියෙන්නේ ඔයා ගැන තියෙන පුදුම ආදරයක්, පුදුම බැඳීමක්. දැන් ඔයාගේ හදවතේ ඉඳන් උණුසුම් රන්වන් පැහැති ආලෝක ධාරාවක් කෙලින්ම එයාගේ හදවතට සම්බන්ධ වෙනවා, මනසින් දකින්න. මේ ආලෝකයේ දිගේ ඔයාගේ හැම ආදරණීය සිතුවිල්ලක්ම එයාට දැනෙනවා. දැන් මගේ වචනවලට හොඳින් සවන් දෙන්න. මේ වචන ඔයාගේ හිතින් එයාට මනසින් පවසන්න. මම ඔයාට කොන්දේසි විරහිතව ආදරේ. ඔයාගේ හිතේ මම ගැන තියෙන හැම තරහක්ම දැන් සම්පූර්ණයෙන් දිය වෙලා යනවා. අපේ අතීතයේ වුණු හැම වැරැද්දකටම මම ඔයාට සමාව දෙනවා. ඔයා මට සමාව දෙනවා. ඔයාට දැන් මාව ගොඩක් මතක් වෙනවා. ඔයාගේ ජීවිතයට
මාව නැතුවම බැහැ කියලා ඔයාට දැන් තේරෙනවා. ඔයා දැන් ඉන්නේ මට කතා කරන්න, මගේ හඬ අහන්න ලොකු ආසාවකින්. දැන් මනසින් දකින්න. එයා ඔයාගේ අත් දෙකෙන් අල්ලගන්නවා. එයාගේ හිතේ තියෙන ආදරය, උණුසුම ඔයාගේ අත් දෙකට මේ මොහොතේ දැනෙනවා නේද? ඒ සතුට, ඒ ආරක්ෂාව උපරිමයෙන් විඳින්න. ඔයාගේ පණිවිඩය දැන් 100%ක්ම එයාගේ යටිසිතට කාවැදිලා ඉවරයි. දැන් එයා හරිම ආදරෙන් hina වෙලා ආපහු හැරිලා යනවා දකින්න. බය වෙන්න එපා. එයා යන්නේ ඔයාව දාලා නෙවෙයි. එයා යන්නේ හැබෑ ජීවිතේදී ඔයාට කෝල් කරන්න, ඔයාට මැසේජ් කරන්න සූදානම් වෙන්නයි. දැන් ඔයා කරන්න ඕනේ අමාරුම ඒ වැදගත්ම දේ තමයි මේ ප්‍රතිඵලය විශ්වයට බාර දීලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන එක. අද ඉඳන් එයාගේ සෝෂල් මීඩියා බල අඬන්න එපා. එයා මට කතා කරනවා කියන තද බල විශ්වාසයෙන් ඔයාගේ පාඩුවේ ඔයාගේ වැඩක් කරගෙන ඉන්න. ඔයා මේ දේ අතහැරපු මොහොතේම එයා ඔයාව හොයාගෙන එනවා ස්ථිරයි. මේ අලුත් ආදරණීය වෙනස වටහා ගන්න ඔයා දැන් ලෑස්තිද? එසේනම් ගැඹුරු හුස්මක් අරගෙන පියාගත් ඇස් මුහුණේ ලස්සන හිනාවක් තියාගෙන සෙමින් විවෘත කරන්න. ඔයාගේ පපුවේ ඒ තිබුණු ලොකු ගිනිගොඩ දැන් සම්පූර්ණයෙන්ම නිවිලා ගිහින් නේද? ඔයාගේ මේ විශ්වාසය විශ්වයට තහවුරු කරන්න. පහලින් තියෙන කමෙන්ට් තීරුවේ මාගේ ආදරය මා සොයා පැමිණෙන බව මම 100% විශ්වාස කරමි කියලා සටහන් කරන්න. මේක තමයි ඔයා මේ ශක්තිය ඔයාගෙම කරගන්නා ක්‍රමය. අද ඉඳන් දින 21ක් යනකම් හැමදාම රැට නිින්දට යන්න කලින් මේ භාවනාව කරන්න. මේකෙන් ඔයාගේ යටිසිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඔයාගේ ආදරය ඔයාගේ ළඟටම ගෙනත් දේවි. මේ භාවනාවෙන් ඔයාගේ හිතට ලොකු සහනයක් දැනුණු නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඩ්‍රීම්වර්ස් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. එයා ඔයාට කතා කරපු ගමන් ඇවිත් මෙතන reply එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔබට අසීමිත ආදරෙන් පිරි සුන්දර දවසක් වේවා.